සුබ දවසක් වේවා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඔන්න මං අදත් ඔයාලට තවත් රෙසිපි එකක් අරන් ආවා. අද මං ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ ඉතාම ඉක්මනින් හරිම රසවත් කොසට කළුපොල් මාළුවක් හදාගන්නේ කොහොමද කියලා. මම මුලින්ම කරන්නේ කොසට ටිකක් අරගෙන හොඳට සෝදලා තැම්බෙන්න ලිපෙන් තියනවා. මේකට වඩාත් හොඳයි ටිකක් ප්‍රමාණයෙන් විශාල කොසට ගන්නවා නම්. කොස්සට ටික තැම්බුණාට පස්සේ මම වංගෙඩියකට දාලා පොඩ්ඩක් තලා ගන්නවා. කොස්සට ටික ගොඩක්ම තලා ගන්න එපා. දෙකට වෙන වෙන ප්‍රමාණයට තලා ගත්තාම ඇති. එතකොට තමයි මිරිස් 3-5 ඔක්කොම කොස්සට වලට හොඳින් උරා ගන්න. ඊළඟට තමයි කළුපොල් මාළුවේ ප්‍රධාන අමුද්‍රව්‍ය අපි හදන්නේ. මේකට මම ගත්තා පොල් සල්පයක්, ඒ වගේම ගම්ලියසට කීපයක් අරගෙන තාච්චියක දාලා හොඳට රන්වන් පාට වෙනකම් බෙද ගන්නවා. රන්වන් පාටට බෙදුනට පස්සේ මේ ටික හොඳට කුඩු කරගන්න බ්ලෙන්ඩර් එකක දාලා හරි එහෙම නැත්නම් වංගෙඩිය කොටලා හරි මිරිස් කලේ අඹරන හරි ඔයාලට පහසු විදියකට මේක කුඩු කරගන්න ඕනි. ඊළඟට මම කරන්නේ අපි කළුපොල් මාළුව හදන්න ගන්න භාජනය ලිපෙන් තියලා ඒකට මිරිස් තේ හැඳි දෙකක් සහ 3-5 තේ හැඳක් දාලා රන්වන් පාට වෙනකම් බෙද ගන්නවා. මේ ගන්න ප්‍රමාණය ඔයාලට අඩු වැඩි කරගන්න පුළුවන්. මේ ටික රන්වන් පාට වෙනකොට මම කපාගත්තු ලූණු, රම්පේ කරපිංචා, සුදු ලූණු මේ ටික ඔක්කොම එකතු කරනවා. ඊට පස්සේ මේ මිශ්‍රණයට අපි කලින් තඹගත්ත කොස්තර ටිකත් එකතු කරලා හොඳින් මිශ්‍ර කරනවා. ඊට පස්සේ අපි අර කලින් හදාගත්ත පොල් මිශ්‍රණය එකතු කරනවා. එකතු කරලා හොඳින් කවලම් කරන්න. චුට්ට වෙලාවක් වහලා තියලා ඊට පස්සේ අපි පොල් කිරි ටිකක් දාලා හොඳින් තැම්බෙන්න දෙන්න ඕනේ. විනාඩි 3-4කට පස්සේ පියන ඇරලා කළුපොල් මාළුව හොඳින් කවලම් කරගන්න. ඊට පස්සේ පියන ඇරලම තව විනාඩි 5-10ක් වගේ තියලා ලිප ඔෆ් කරගන්න පුළුවන්. ඔයාලා මේක හදද්දි ග්‍රේවි එක වැඩි වෙන විදිහට හදාගන්න. එතකොට තමයි රස. ඉතින් මේ තියෙන මම හදාගත්ත කළුපොල් මාළුව. ඉතින් ඔයාලත් මේ විදිහට කළුපොල් මාළුව හදලා මටත් රස කියන්න. මං අදට ගිහින් එන්න. සුබ දවසක්. අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.